අනන්‍යාෂී ඔයා කොහෙද ගියේ? බලන්න මගේ තාත්තා රොකී මට සමා වෙන්න. අර ගෑනු දෙන්නෙක් මාව පැහැරගත්තා. මම අමාරුවෙන් බේරිලා ආවේ. මොකද්ද මේ වුනේ? දෙයනේ මගේ මාමණ්ඩට මොකද වුනේ? යමුනා ඔයා කිව්ව මේකේ නාකණියාවක් කියලා. ඒත් මම මායාවන් එකකටවත් ඔයාගේ නාගමණිකටවත් ඒක වුනේ නැහැ නේද? බලන්නකෝ ඒ කියන්නේ නැටි. ඒක නිකම්ම සාමාන්‍ය පියවර කෙල්ලෙක්. මට දැන් ඒක හිතෙනවා තක්ෂිකා. මම හිතුවේ එයාගේ නාග ශක්තිය ඇවිත් වෙලා කියලා. ඒත් වික්‍රම් වැටෙනේ වෙලාවේ ඒ කීටේ ගොඩක් ඇත මඩ වගුරක. නාග කන්‍යාවකට පුළුවන්ද මේ තරමට අහිංසක විදිහට රඟපාන්න? නෑ මුණා. අපි අනවශ්‍ය විදිහට බය වුණා. අනන්‍ය මැරුණම මේකේ ලස්සන වුණා විතරයි. වික්‍රම් මැරුණේ අනතුරකින් වෙන්නේ නැති. ඔව් මමත් දැන් පිළිගන්නවා. අනන්‍යාසි නිකන් කෙල්ලෙක් විතරයි. එයාව මරණ එක දැන් අපිට ලේසි වැඩක්. හැබැයි මාණික්කේ තියෙන තැන දැනගන්න කල් එයාව පණ පිටින් තියාගමු. යමුනා ඔයාගේ නාග මණිකට මගේ ශක්තිය පේන්නේ නැහැ. මොකද මම මගේ ශක්තිය මගේ හදවත ඇතුලේ හංගගෙන ඉන්නේ. ඔයාලා මාව සාමාන්‍ය කෙනෙක් කියලා පිළිගත්ත එක මට ලොකු උදව්වක්. දැන් මට පුළුවන් එක ගානේ දඩයම් කරන්න. වික්‍රම ඉවරයි. ඊළඟට කවුද? මගේ අම්මා පාර්වතීන් තල්ලු කරද්දී අත්පුර සංදීපවර මිනිමඩු යාළුවෝ 5 දෙනා සූදානම් වෙලා ඉන්න. දැන් එක එක්කෙනා ගානේ දඩයම් කරනවා.